550 ජාතක පොත් වහන්සේ තුල තියෙන අයෝධර නම් වූ ජාතක කතා වස්තුවේ සඳහන් වෙනවා මේ විදිහට එක තැනක ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධම්මෝ සුචින්නෝ සුකමාව හාති. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කිව්වේ ධර්මයේ හැසිරෙන පුද්ගලයා ධර්මයේ විසින්ම ආරක්ෂා කරනු ලබයි. ඕක බොහෝ තැන්වල ප්‍රසිද්ධ මාතෘකා පාඨයක් නේද? ඕක පොතේකුත් අහලා තියෙනවා, සමහර තැන්වල ප්‍රදර්ශනය වෙනවා නේද? සමහර රාජ්‍ය ආයතනවල යම් යම් ලාංඡනවල පවා ඕක සඳහන් වෙනවා. හැබැයි ඉතින් මේකේ අර්ථය හරියටම තමන්ගේ ජීවිතයට ගත්තද කියලා බැලුවොත් ධර්මයේ හැසිරෙන පුද්ගලයා ධර්මයේ විසින් ආරක්ෂා කරනු ලබනවා. ඒකට ඕනෑ තරම් උදාහරණ උපහැරණ වර්තමානයේ අපේ අස්පනා පිටම දැක ගන්න පුළුවන්. ඊගාවට ධම්මෝ සුචින්නෝ සුකමාව හාති. ධර්මයේ ජීවිතයට එකතු කරගත්ත පුද්ගලයා සැප විඳිනවා. සැපසේ ජීවත් වෙනවා. සුවසේ හිඳිනවා. අපේ ජීවිතවලට දුක්ඛම් කටළු කියන ඒවා එන එක සාමාන්‍යයි. ඒක තමයි ස්වභාවය. හැබැයි මේ දුක්ඛම් කටළු මැද්දේ ධර්මයේ තමන්ගේ ජීවිතේ බවට පත් කරගත්ත කෙනා වැඩියෙන් විඳින්නේ සැප. එයාගේ හිතට දැනෙන්නේ සතුට, සොම්නස. එයා කිසිම හේතුවක් හින්දා, බාහිර ප්‍රශ්න හින්දා, ගැටලු හින්දා තමන්ගේ මානසික සුවතාවය කියන එක නැති කරගන්නේ නැහැ. නැති වෙන්නේ නැහැ යාට. ඊගාවට මේ ස්ථානයේ සඳහන් වෙනවා ඒසානි සංසෝ ධම්මේ සුචින්නෝ න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන පුද්ගලයා න දුග්ගතින් ගච්ඡති. දුගතියට යන්නේ නැහැ. ධර්මයේ හැසිරෙන පුද්ගලයා දුගතියට යන්නේ නැල්ලු. එහෙම වෙන්නේ කොහොමද? ධර්මයේ හැසිරෙන පුද්ගලයා බොහෝම පින්වන්ත ජීවිතයක් තමයි ගෙවන්නේ. වැරදි අවම කරගත්ත ජීවිතයක් තමයි ගෙවන්නේ. ඉතින් වැරදි අවම කරගත්ත යහපතෙහි හැසිරෙන පුද්ගලයා දුගතිය උපදිනව වෙන්න බෑ. එයා කොහේ උපදින්න? එයා උපදින්නේ සුගතියක, දෙව්ලොවක, නැත්නම් බඹලොවක, එහෙමත් නැත්නම් මනුෂ්‍ය ලෝකේ උප්පත්තිය ලබන්නේ. නරක තිරිසන් പ്രേත අසුර කියන අපායෝත්පත්තියකටපත් වෙන්නේ නැහැ. ඒසානිසංසෝ ධම්මේ සුචින්නෝ. මේ ආනිසංස ටික තමයි හම්බ වෙන්නේ ධර්මයේ හැසිරෙන කෙනාට. මේ ආනිසංස ටික හම්බ වෙනවා. දැන් ධර්මයේ හැසිරෙන්න නම් ඉස්සෙල්ලාම මොකද්ද කරගන්න ඕනේ? දැනගත යුතු දෙයක් තියෙනවා. මොකක්ද දැනගන්න? ධර්මය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව පුළුවන්ද ධර්මයේ හැසිරෙන්න? ධර්මය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. ධර්මයේ පිළිබඳව දැනීමක් ලබන්න නම් මොකද්ද කරන්න ඕනේ? ධර්මයේ පිළිබඳව දැනීමක් ලබන්න නම් මොකද්ද කරන්න ඕනේ? එක්කෝ ධර්මයේ කියවෙන පුස්තක කියවන්න ඕන, ලේඛන කියවන්න ඕන. එහෙම නැත්නම් වඩාත්ම යෝග්‍ය සහ බුදු පියාණන් වහන්සේත් අනුමත කොට වදාළේ ධර්මයට ඇහුම්කන් දෙන්න ඕන, අහන්න ඕන. දැන් මේ කරන්න ලැහැත්ති මොකද්ද? දැන් මේ ලැහැත්ති බණ අහන්න නේද? ගොඩක් අය ලැහැත්ති බණ අහන්න. සමහරුද ඉන්නව නිකන් බුම්බගෙන නේද? තව ටිකක් කියලා ගිය දෙන්කෝ කියලා වෙන්න කියලා. දැස්සකුත් එනවනේ. දැන් මේ ලෑස්තිය බණ අහන්න. බණ අහනකොට තමයි ධර්මයේ පිළිබඳව ඥානය වර්ධනය වෙන්නේ, නුවණ වර්ධනය වෙන්නේ. ධර්මයේ පිළිබඳව දැනීම වර්ධනය වෙන්නේ. ධර්මයේ පිළිබඳව දැනීම වර්ධනය වුණොත් තමයි ධර්මයට අනුව ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ හන්ද තමයි බණ අහන්න ඕනේ. ඒ හින්දා හැමදෙනාම බොහෝම ඕනෑකමින් යුක්තව
ධර්ම ශ්‍රවණය කරන්නට හොඳයි. හෝරාවකට සමාන කාලයක් ධර්මයේ දේශනා වෙන්නේ. හැම දිනම මුලින් ප්‍රාර්ථනා ඇති කරවා ගනිමු. ධර්ම ශ්‍රවණය කිරීම තුලින් ලබන ආනිසංසයන් අප හැම දිනාටම ගෞතම සම්බුදු සසුන තුලදීම දුක්ඛ සමුදය නිරෝධ මග්ග යන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හේතුපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනා ඇතුව හැමදෙනාම බණහන්ට හොඳයි. පින්වතුනි, අද දවසේදී දහම් දේශනාවට මාතෘකා කරගත්තේ බෞද්ධයින් අතර තරමක් ප්‍රසිද්ධ බණ අහන උදවිය අතර නම් තරමක් ප්‍රසිද්ධ මාතෘකාවක් සහ වර්තමානයේට ටිකක් ගැළපෙන්න ඕනෑ යයි කියලා තමයි මේ මාතෘකාව තෝරගන්න යෙදුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් කරුණු ඇතුළත් කොට සකස් කරලා තියෙන ධම්මපදේ නම් වූ බෞද්ධයාගේ අත්පොතෙහි බාල කියන වර්ගයට අයත් එක ගාථා පාඨයක් තමයි අද දහම් දේශනාවට මාතෘකා කරගත්තේ. බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ වාසය කරනකොට සවැත් නුවර ජේතවනාරාමයේ පිහිටා තිබ්බ ස්ථානයට ටිකක් ඈතින් ගමක හිටියා එක පුද්ගලයෙක් සුප්පබුද්ධ කියලා. මොකද්ද නම? සුප්පබුද්ධ. මේ සුප්පබුද්ධ කියන පුද්ගලයා ටිකක් දුප්පත්. සල්ලි භාගෙ ටිකක් අඩුයි, ටිකක් දුප්පත් මෙයා. මෙයා සාමාන්‍ය මිනිස්සු වගේ නෙවෙයි. මෙයාට මිනිස්සු අතර ටිකක් යන්න අමාරුයි. හේතුව තමයි මෙයාගේ ඇඟේ තිබ්බ මෙයා උප්පත්තිය ලැබපු දවසේ ඉඳලා හටගත්ත කුෂ්ඨ රෝගයක්. ඔය කුෂ්ඨ රෝගයම සමාජයේ විසින් පිළිකුල් කරනවා නේද? ඇඟේ කුෂ්ඨයක් එහෙම තියෙනවා නම් අර ඔය සමහරුන්ගේ උප්පත්තියේ ඉඳලම නැතත් ඔය කාලෙන් කාලට හැදෙනවා එහෙම රෝග නේ. ඔය දද වන කුෂ්ඨ ඒ වගේ ඒවා හැදුනන් පස්සේ මිනිස්සු අතරට යන්න ටිකක් අමාරුයි, ලැජ්ජයි සහ මිනිස්සු පිළිකුල් කරනවා. ළඟට එනවට කැමති නෑ. එහෙම එකක් තියෙනවා. එතකොට උප්පත්තියේ ඉඳලා මේ රෝගයක් තියෙනවනම් කොහමද? උප්පත්තියේ ඉඳලම තියෙනවනේ නේද? අම්මා තාත්තා ඉන්නකන් ඉතින් අම්මා තාත්තා බාලයි. ඉතින් අම්මට තාත්තට කවදාකවත් තමන්ගේ දරුවට කුෂ්ඨ රෝග නෙවෙයි මොන ලෙඩේ තිබ්බත් පිළිකුල් නෑනේ නේද? බාලයි. හැබැයි එතනින් පස්සේ සමාජයේ අනිත් අය විසින් මොකක් කරනවද? පිළිකුලට ලක් කරනවා. මෙයාගේ ගේ ඉස්සරහින් පාරක් යනවා. මේ පාරේ තමයි මෙයාගේ ගමේ ඉන්න මිනිස්සු බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න පන්සලට යන්නේ. පන්සලට යන මිනිස්සු දකින මේ පුද්ගලයාට ලොකු කැමැත්තක්, ලොකු ආසාවක් තියෙනවා ගිහින් බුදුහාමුදුරුවන්ගෙන් බණ ටිකක් අහන්න. හැබැයි බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න යන්න පුළුවන්ද? බණ අහන්න යන්න බෑ. ඇයි? මිනිස්සු විසින් මෙයාව පිළිකුලට ලක් කරනවා. මෙයාව කොන් කරනවා. සාමාන්‍යයෙන් ඔය ලෙඩ රෝග විතරක් නෙවෙයි. සමහරුන්ගේ එක එක චර්යා රටා තියෙනවනේ. ඒ චර්යා රටා නිසාත් සමහර උදවිය මොකක් වෙනවද? සමාජයේ අනිත් අය විසින් පිළිකුලට ලක් කරනවා, කොන් කරනවා. එක එක චර්යා රටා. ඒවා ඉතින් තම තමන්ගේ නුවණේ මට්ටමින් හඳුනාගෙන ඒවා දුරු කරගෙන ඉවරලා ජීවත් වෙන්න තමයි ඕනේ. ඉතින් රෝගයක් එහෙම ඇදුනන් පස්සේ ඉතින් ඒවට නම් ඉතින් විසඳුන්නේ නැහැ නේද? විකල්ප නැහැ. මේ පුද්ගලයා බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න තියෙන කැමැත්ත නිසාම විශේෂයෙන් මෙයා මොකද කරන්නේ? අඳුර වැටුණාට පස්සේ මෙයා එළියට ගිහින් ඉවරලා තැන් තැන් වල ඇවිද වෛද්‍යවරු හොයන්න පටන් ගත්තා. ඇයි මේකට බෙහෙත් කරන්නේ? බෙහෙත් කරවුවා කොහෙන් අක්වත් හොඳ වෙන්නේ නැහැ. අර කරුමෙට හැදෙන ලෙඩ තියෙනවනේ. ඒවා ඉතින් මොන වෛද්‍යවරයා දැඟලුවත් හොඳ කරන්න සුව කරන්න බෑ. මම හිතේ මේ සුප්පබුද්ධටත් එහෙම කරුමෙට හැදිච්ච එකක් වෙන්න ඇති. එයන්ද මේක හොඳ කරන්න බැරි වුණා. දවසක් දා මෙයා කල්පනා කරනවා වෛද්‍යවරු ගිය ඔක්කොම කිව්ව හොඳ කරන්න බෑ කියලානේ. හැබැයි එහෙමයි කියලා මම මැරෙන්න කලින් මට බණපදයක් නම් අහගන්න ඕනේ, අහන්න නැතුව ඉන්න නම් බෑ. එහෙනම් මිනිස්සු ඔක්කොම ගිය දෙන්කෝ බණ අහන්න.
කියලා බණ අහන්න ගියාට පස්සේ අන්තිමටම යනවා මෙයා. රෙදි කෑලි වලින් ඒව වහගෙන යනවා. ගිහින් ඉවර වෙලා මිනිස්සු බණ අහන්න වාඩි වෙලා බණ පටන් ගත්තට පස්සේ මෙයා ඈත කෙළවරේම වාඩි වෙනවා. මිනිස්සු ගැවසෙන්නේ නැති. දැන් මේ මෙතන මිනිස්සු එකතු වෙලා ඉන්නවනේ නේද? මේ වගේ පිරිස මැදට එන්නේ නැතුව කෙළවරක ගිහින් වෙලා ඈතින් ඇහෙන මට්ටමේ බණ අහනවා. බණ කියන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ බණ කියනකොට බුදුරජාණන් වහන්සේට තිබ්බා කියනවනේ ඔය උන්වහන්සේගේ තිබිච්ච පින්වන්තකම නිසාම පිරු පාරමී වල බලමයි මේ නිසාම අෂ්ට බ්‍රහ්මස්වර ඒකෙන් එකක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතන ඉඳලා දේශනා කරනවා නම් බණ අහන චේතනාවෙන් ඉන්න යම් තාක් දුරක ඉන්න පුද්ගලයෙක් ඉන්නවනම් මේ ළඟම ඉන්න උපාසකම්මට ඇහෙනවා වගේම අර කෙළවරෙම ඉන්න එක්කෙනාට ඒ හඬින්ම ඇහෙනවා. ඒ සමානයි. දැන් මේකෙන් මේ කියන ඉඳා නම් ඔක්කොටම ඇහෙයි නේද? ඒත් ඉතින් වරුසාවින්ද නම් අඩුයි සමහරුන්ට ඇහෙනවා නේද? දැන් මේක ඕක් කරලා දාලා කිව්වොත් එහෙම වහලා දාලා කිව්වොත් මේ ළඟ ඉන්න දෙන කීප දෙනාට ඇහෙයි අර ඈත ඉන්න කට්ටියට මා අඳුරු උටු ගන්නවත් දන්නේ නැහැ කියන්නේ. ඇහෙනවා අඩුයි එතකොට. නේද? ඒ ඉතින් අපි කරලා තියෙන පින්වල හැටියට තමයි අපිටත් කට පිහිටලා තියෙන්නේ, හඬ පිහිටලා තියෙන්නේ. ඒවා ඉතින් ඇහෙන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ගේ තිබිච්ච පින්බලමයි මේ හන්දා. බුදුහාමුදුරුවෝ මෙතන බණ කියනවා නම් ඈත කෙළවරේ බණ අහන කෙනාටත් මේ ළඟ ඉන්න කෙනාට අහන හඬි ඇහෙන හඬින්ම ඇහෙනවා. අරයටත් බණ ඇහුණා. මේ සුප්පබුද්ධ කියන කෙනාට නමකුත් පට බැඳිලා තිබ්බා. මෙයාට නමක් පට බැඳිලා තිබින්න හේතුව තමයි පොඩි කාලේ ඉඳලා මගේ කුෂ්ඨයක්නේ. ඔය කුෂ්ඨ වලට පාලි මාගදී භාෂාවෙන් කියන්නේ කුට්ට කියලා. ඔය කුට්ට කියන වචනයෙන්ම තමයි කුෂ්ඨ කියන වචනේ හැදිලා තියෙන්නේ. සිංහලයට බින්දිලා ඇවිත් තියෙන්නේ. මෙයාගේ නමේ අගට කුට්ටිත කියලා නමක්. මේ මොකද්ද? කුෂ්ඨයක් තියෙන පුද්ගලයා කියන අර්ථයෙන් කුට්ටිත කියන නම් කෑල්ලකුත් පට බැඳුනා. මිනිස්සු සාමාන්‍යයෙන් ඉතින් ඔය මොකක් හරි එකක් දැක්කොත් හරි නේද හැඟුණොත් හරි ඔය පදනම් හදනවනේ නේද නම් වනන්නේ නේද? අපිත් ඔය ඉන්නකොට ඇහිලා තියෙන සමහර හොල්ලන්ට මේක එක නම් කිය කතා කරනවා නේද? වැඩි හිටියොත් ඉන්නවා එහෙම නම් පත බදගත්තා අය නේද? එක්කෙනාට කතා හදා කියනවා ඉතින්. ගැටලුවක් නැහැ. ඒ වුණාට ඉතින් එහෙම කරන්න නම් හොඳ නැහැ නේද? එහෙම හොඳ නැහැ. එක එක්කෙනා ඉතින් කර්මානුරූපීව Tamanට හම්බ වෙන දේන ඉතින් මේ ශරීරය කියලා කියන්නේ. මට හම්බ වෙලා තියෙන්නේ මං සංසාරේ කරගත්ත විදියට රූපේ. ඔය ඇත්තන්ට හම්බෙලා තියෙන්නේ ඔය ඇත්ත සංසාරේ කරගත්ත දේවල් වලට අනුව තමයි රූපේ නේද? මම ඊට කලිමුත් අවස්ථා කීපයකදී මතක් කරලා තිනවා. නැවතත් මතක් කරනවා ඒක ඉතින් අර සමාජයේ සියලුම දෙනාගේ දැන ගැනීම පිණිස සහ ඒව හදා ගැනීම පිණිස නේද? එක්තරා නගරයක ඉන්නවලු මේ තුවාල වලට බෙහෙත් දාන වෛද්‍යවරයෙක් නේද? එයා ඉතින් උප්පත්තියේ ඉඳලම හරි කමන්න තරුණ වෙලාවක් දන්නේ කොහොම හරි ඇඟේ මෙයාගේ අර සුදු පාට වෙන්නේ. ඒ වගේ රෝගයක් තියෙනවා. ඉතින් ඒ පුද්ගලයාට එයාගෙන් බෙහෙත් ගන්න මිනිස්සුම ගිහින් වෙලා නමක් පට මැදලා තියෙනවනේ. දන්නවනේ නම නේද? ඒවා හොඳ නෑ වුණාට නේද? එක පැත්තකින් පැත්තක ඉන්න කෙනෙකුට නම් කමකුත් නෑ. එයාගෙන්ම ගිහින් බෙහෙත් ටිකක් දාගෙන ඇවිත් ඉවරලා. වැරදිලා හරි කාගේ හරි තුවාලයක් හොඳ වෙන්නේ නැතු තිබ්බොත් එහෙම ඕක හොඳ වෙන්නේ නැද්ද? මගේ ඇඟේ නම් තිබ්බේක හොඳ කරවි ආන් රහවල් වේද මහත්තයා කියලා නම කියලා. එයාගෙන් බෙහෙතුත් දාගෙන ඇවිත් එතක. එතන තියෙන්නේ අර ಗುಣමකුකම කියන එක. නේද? ඒක එක පැත්තකින් ඉස්මතු වෙලා එනවා. කොහොම නමුත් ඉතින් අනිත් අයට පදනම් හදන්න හොඳ නෑ නේද? නම් වනම් හදන්න හොඳ නෑ ඒක. සංසාරයේ උපදින භවයක් පාසාම තමන්ගේ නම කැත වෙන්න, ඒ කිව්වේ සමාජයේ ඉස්සරහා කැත වෙන්න හේතු වෙන කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා හදන අය පද හදපුදී ඔය ඇත්ත හදන්න යන්න එපා. ඔය ඇත්ත ඔය හදපුවා කියන්න යන්නත් එපා. නේද? මොකටද දැන් නිකන් පවුප්පුරව ගන්න නේද? අරයට පට බැඳිච්ච නම තමයි කුට්ටිත. මෙයාට කියන නම සුප්පබුද්ධ කුට්ටිත. මෙයා දැන් අර ඈත කෙළවරේ ඉඳලා බණ අහනවා. මෙයා බොහෝම ශ්‍රද්ධාවෙන් බණ ඇහුවා. බොහොම ආසාවෙන් බණ ඇහුවා. බණ ඉවර වුණා.
බණ ඉවර වෙනකොට මෙයා සෝවාන් ඵලයටපත් වෙනවා. සෝවාන් ඵලයටපත් වෙනවා. අර රෝගියා සමාජයේ විසින් පිළිකුලට ලක් කරපු පුද්ගලයා, කොන් කරපු පුද්ගලයා නිර්වාණ මාර්ගයේ පළවෙනි පියවර තියෙනවා. පළවෙනි ඵලය ලබනවා සෝවාන් ඵලය. සෝවාන් ඵලයටපත් වුණා කියලා කියන්නේ ඉතින් එයා නිවන් ගියා වගේ තමයි. නේද? නිවන් ගියා වගේ තමයි. අර උපාධියක් ගත්ත එක්කෙනා ඉතින් රස්සාවක් ගත්තා වගේ තමයි වගේ අදහසක් නේද? සෝවාන් ඵලයටපත් වුණා නම් එයා නතේ භවං අට්ඨමං ආදියන්ත. එයාට 8 වෙනි ආත්මයක් නැහැ. 7 වෙනි ආත්මයේදී මෙහෙ නෙවෙයි බ්‍රහ්ම ලෝකෙදී හරි කමන්නේ නිවන් යනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා. සෝවාන් ඵලයටපත් වුණා. දැන් මෙයාට හරි කැමැත්තක් ආසාවක් ඇති වුණා. මෙයා ලබාගත් මාර්ගඵලය ගැන බුදුහාමුදුරුවන්ට කියන්නේ. කවුරු හින්දාද මේ මාර්ගඵලය ලැබුණේ? කවුරු හින්දාද? ඈ? බුදුහාමුදුරුවෝ හින්දානේ. බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා නේද මේ මාර්ගඵලය ලැබුණේ? එතකොට ඒ මාර්ගඵලය ගැන බුදුහාමුදුරුවන්ට කියන්න මෙයාගේ හිතේ කැමැත්තක් ඇති වුණා. ගිහින් බුදුහාමුදුරුවන්ට කියන්න. බුදුහාමුදුරුවෝ ගාවට කිට්ටු කරන්න බෑ සෙනඟ. ඇයි? බුදුහාමුදුරුවෝ සෑහෙන ප්‍රසිද්ධයිනේ. බුදුහාමුදුරුවෝ ඉතින් බණ කියනකොම් පස්සේ සෑහෙන ප්‍රදේශ වලින් සෑහෙන මිනිස්සු එනවා. දහස් ගණන් ඇවිත් බණ අහලා ඉවරනාට පස්සේ ගිහින් වෙලා බුදුහාමුදුරුවෝ වට කරගෙන වඳිනවා, කතා කරනවා. ඔය මේ මොකක් හරි රැස්වීමක් එහෙම තිබ්බන් පස්සේ රැස්වීම ඉවරනාට පස්සේ ඉතින් ගිහින් වට කරගන්නේ ඔක්කොමලම නේද? අපෝ ලියුම් කඩදායි අරයි යනවා, ඇන්ලොප් අරයි යනවා ගිහින් කියලා නේද? අපේ දුවටත් එකක් දෙන්න කියනවා, අපේ පුතාටත් එකක් හදලා දෙන්න කියනවා, වට කරගෙන කතා කරනවානේ. ඈ? එහෙම මේ පැත්තේ නම් කොහොමද දන්නේ? අපේ පැත්තේ. එහෙම. ඉතින් ආය අර මිනිස්යා ගාවට කිට්ටු වෙන්න ඉඩක් නැහැ. හැබැයි ඉතින් ඒකත් එක පැත්තකින් හොඳ නේද? ඇයි? මිනිස්සු ඔක්කොම ටික වටුනාට පස්සේ ආය කකුල් දෙකේ පණ නැතුණොත් බිම වැටෙන්නෙත් නැහැ නේද? කෙලින් ඉන්නා වගේ පේනවා ඒක ලෝකෙට. ඒකත් ඒ හින්දා එක පැත්තකින් හොඳයි. ඉතින් බුදුහාමුදුරුවෝ වට කරගෙන මිනිස්සු මෙයා බැලුවා බුදුහාමුදුරන්ට කිට්ටු කරන්න බෑ. මෙයාව පිළිකුල් කරනවනේ. මෙයා සෝවාන් වුණා කියලා අනිත් කවුරක්වත් දන්නේ නැහැනේ. මෙයා යනවා යන්න ගෙදර. ගෙදර ගිහින් පහුවෙන්ද එනවා උදේ. ගිහින් බුදුහාමුදුරන්ට කියන්න ඕනේ. එදා රෑ මෙයාට නිින්දක් හරියට ගියෙත් නැහැ. ඇයි මේ Taman ලබාගත් මාර්ගඵලය ගැන බුදුහාමුදුරන්ට කියන්න ඕනේ කියලා හිතාගෙන. පහුවෙන්ද උදේ යනකොට මේක දකින්න කවුද? දෙදෙව්ලොවට අධිපති ශක්‍රදේවේන්ද්‍රයා දකින්න මේක. සමාජයේ විසින් කොන් කරලා හිටපු සමාජයේ අනිත් අය විසින් පිළිකුලට ලක් කරපු සුප්පබුද්ධ කුට්ටිත සෝවාන් ඵලයටපත් වුණා කියලා හිතාගෙන එයා යනවා බුදුහාමුදුරු හම්බ වෙන්න. ශක්‍රදේවේන්ද්‍රයාට හිතුණා මෙහෙම දෙයක්. මෙහා දෙය ඇත්තටම සෝවාන් වෙලාද කියලා බලන්න ඕනේ. සමහරු ඉන්නවනේ සෝවාන් කියලා කියාගන්න අය නේද? සෝවාන් සාතිකක් දෙනවනේ සමහර කෙනෙක්. දැන් නම් එහෙම එකක් තියෙනවා. දැන් සෝවාන් ඉස්සරනේ ඔය සෝවාන් ඵලයටපත් වුණා කියලා සාතිකෙම දුන්නේ නේද උපාසකම්ම. දැන් එහෙම නෙවෙයි දැන් රහත් කියලා කියන්නේ. මං රහත්. එහෙම ඊටත් එහා ගිහිලා දැන්. ඒ පස්සේ යන අයත් නැතුවා නෙවෙයි ඉන්නේ. මේ ඇස්සෙත් සමාල්ට ඇවිත් ඉඳගෙන නැති අපේ අප්පෝ ඔය හමුදුරු වගේ නෙවෙයි අපි රහතන් වහන්සේ සරණ යන්නේ කියලා නේ. එහෙමයි ඉන්නවා. ඉතින් බලන්න හිතුණා ඇත්තටම මේ සුප්පබුද්ධ කුට්ටිත සෝවාන්ද කියලා. ගත්ත සාමාන්‍ය සිටුවරයෙකුගේ වේශයක් ශක්‍රදේවේන්ද්‍රයා. බැස්ස දෙව්ලොවින් මනුස්ස ලෝකෙට. බැහැලිවර වෙලා සුප්පබුද්ධ කුට්ටිත යන පාරේ ඉස්සරහට ආවා. ඉස්සරහට ඇවිත් ඇහුවා කොහෙද යන්නේ කියලා. සුප්පබුද්ධ කුට්ටිත කිව්වා මම මේ යනවා බුදුහාමුදුරු හම්බ වෙන්න. ඇයි බුදුහාමුදුරු හම්බෙන්න යන්නේ? බුදුහාමුදුරු මුණ ගැහිලා මට කාරණාවක් තියෙනවා කියන්න. ඔය බුදුහාමුදුරු හම්බ වෙන්න ගියා කියලා කාටද හරි ගිහින් තියෙන්නේ. ඔය බුදුහාමුදුරු හම්බ වෙන්න ගියපු සමහර උදවිය නතර වෙලා තියෙන්නේ ඔළුවේ තිබිච්ච කොණ්ඩේ ටිකක් කපාගෙන ඇඟේ තියෙන ඇඳි වස්ත්‍රات ඔක්කොම අයින් කරලා අර පාංශකූල චීවර කියලා රෙදි කෑලි වගේ කපලා මහගෙන ඉවරලා එව්ව පොරවගත්ත පුද්ගලයෝ වෙලා තමයි නතර වෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් බුදුහාමුදුරු හම්බෙන්න ගියාට නම් වැඩක් වෙන්නේ නැහැ කියලා කිව්වා. ඔයාට මම යෝජනාවක් කරන්න. මොකද්ද යෝජනාව? ඔයා දුප්පත්නේ. ඔයා විතරනේ ගෙදර ඉන්නේ.
සමාජයේ අනිත් අය ඔයා පිළිකුල් කරනවානේ. ඉතින් අර සමහරුන්ට නම් ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. ලෙඩ දුක් නෙවෙයි මොනවා තිබ්බත් සල්ලි තියනවා නම් සමාජෙ පිළිකුල් කරන්නේත් නෑ නේද? එහෙනම් ඉතින් ඔයාට ওই තියෙන ප්‍රශ්නටත් එක්ක හරියන්ට මම ඔයාට ඕන තරම් සල්ලි දෙන්න. ඕන තරම් සල්ලි දෙන්න. හැබැයි ඔයා එක දෙයක් කරන්න ඕන. මොකද්ද? මේ නගරේ තැන් තැන් වල මිනිස්සු එකතු වෙලා දාදු කෙලිනවා. මිනිස්සු එකතු වෙලා සූදු කෙලිනවා. මිනිස්සු එකතු වෙලා ක්‍රීඩා කරනවා. සමහර උදවිය සංගීත සම්දර්ශන වලට එකතු වෙලා ඉන්නවා. සමහර උදවිය නැටුම් බලන්න එකතු වෙලා ඉන්නවා. සමහර උදවිය නාට්‍ය බලන්න එකතු වෙලා ඉන්නවා. සමහර උදවිය කඩපිල් වලට එකතු වෙනවා. ඔය තැන් තැන් වල එකතු වෙන මිනිස්සු ඉන්න තැන් වලට ගිහින් බුදුහාමුදුරුවෝ කියන්නේ බුදු නෙවෙයි. එයා බොරුකාරයෙක්. එයාගේ ධර්මයේ ඇත්ත නෙවෙයි. ඒකේ කියන්නේ බොරු. එයාගේ ශ්‍රාවක සංඝරත්නය කියලා කියන හැබෑවටම සංඝරත්නය නෙවෙයි. නිකන් දෙන දේවල් කකා බිවි ඔයේ ගිලගිලා ඉන්න අය. කියලා මේ ත්‍රිවිධ රත්නේ අගුණ කියන්න කිව්වා. කොහෙද ගින්ද කියන්න කිව්වේ? කොහෙද ගින්ද කියන්න කිව්වේ? මිනිස්සු ඉස්සරහට ගිහින් වෙලා ත්‍රිවිධ රත්නේ අගුණ කියන්න කිව්වා. සල්ලි දෙන්නම් කිව්වා. බුදුරජාණන් වහන්සේට ඔය වගේ සිද්ධි වෙලා තියෙනවා නේද? අර මාගන්ධියා බැමිණියත් මොකද කරවෙන්නේ නේද? රජතුමාගේ අගබිසව බවට පත් වුණාට පස්සේ බුදුහාමුදුරුවන්ගෙන් ගන්න තිබිච්ච පලියක් නේද? රූපේට නිග්‍රහ කරවුවා කියලා නගරේ හිටපු හොඳම කාඩේව ටික ගෙන්නලි වෙලා සල්ලි දුන්නා. සල්ලි දීලා බැනපල්ලා ඇති වෙනකන් එනකොට කියලා. ඌ කියනවා බයිනවා. ඉතින් බුදුහාමුදුරුවෝ නම් ගණන් ගත්තේ නැහැ නේද? සමහර උදවි ඉන්නවා. ඉතින් සමහරුන්ට පද කියන නේද? හොඳට කියන අපේ අප්පෝ බලන්න ඕනෑ ඔය හිටියාට ආයි උපාසක වාගේ හිටියට කියලා පටන් ගත්තම මුද්ද ඒවා කියලා ඉවර තමයි නවත්තන්නේ. සමහරලාට එයාගේ ළඟ අගුණයක් තියනවා වෙන්න පුළුවන්. දැන් අපි කියමුකෝ ගමේ ඉන්න උක්කු බණ්ඩා උපාසක මහත්තයා ගැන කවුරු හරි එක්කෙනෙක් ගිහින් වෙලා මේ උක්කු බණ්ඩලා නැහැ නේද? ඒකත් ඊට පස්සේ. එතකොට උක්කු බණ්ඩා උපාසක වාගේ ඔය හිටියට ඉතින් පන්සලේ ගිහින් ඉස්සරහාම ඔය සිල් ගන්ටත් ඉඳගෙන හිටියට අපේ අප්පෝ උන්දගේ කෙරුවාවල් බලන්න ඕනෑ කියලා පද කියනවා සමහරුනේ. මං කියන්නේ මෙහෙමයි. ඉතින් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තුල තියෙන්නේ ඒ තියෙන පාඩම හරියට ඉගෙන ගන්නව නම් උක්කු බණ්ඩා ළඟ ගුණයක් තිබ්බත් එකයි අගුණයක් තිබ්බත් එකයි. නේ අපිට මොකෝ? ඇඟේ වදිනවා අපේ. වදිනවද? එයා කරන දේවල් එයාට tie එයා ගැන තැන් වල කී විදින්න ඕනේ නේද? සුප්පබුද්ධ කොට්ටිතට බාර දුන්න කොන්ත්‍රාත් එක තමයි මොකද්ද? ත්‍රිවිධ රත්නේ අගුණ කිය ඵලයන් සල්ලි දෙන්න. නේද? සල්ලි දෙන්න. සමහර ඔය ගම්වල ඉන්නවා ඔය ගමට මොනවා හරි හොඳ වැඩක් කවුරු හරි කරනවා කියමුකෝ. පුද්ගලයෙක් වේවා කවුරු හරි. ඕන් ඒකට කැමති නැති කවුරු හරි එමි ඉන්නවනම් මොනවා හරි ගිනි ගෙඩියක් පත්තු කරන්න ඕනෑ කියලා හිතනොත් එහෙම එක්කෝ වරෙන් කියන්න කියලා එල හොඳ වෙන් තියනවා බීම ටිකක් කියලා හොඳට අඩියක් පුඩියක් දීලා පොව්වලා දැන් වයින් කරලා යවනවා කියපන් ගිහින් කියලා. ඉතින් කඩයක් ගානේ ගිහින් බයිනවා. දන්නෙත් නෑ ආතබ්බූතක්. අරක දාගත්තට පස්සේ මේ රෝගෙත් නෙවෙයි ඉන්නේ. එතකොට තමයි තොරතුරු ටික ඔලුවට දැම්මි කුණු ටික දැන් ඒ ටික පිට කරනවා. පහුවෙන්දර තමයි දන්නේ. ආඩ මොනවා කියලාද මන් දන්නේ නැහැ කියලා. එහෙම තමයි තියෙන එහෙම අයත් ඉන්නවා. ඉතින් සුප්පක බුද්ධ කුට්ටියටත් අර වැඩේ බාර දුන්නා. මෙයා හැබෑවටම සෝවන්ද කියලා බලා ගන්න ඕනුනේ. මෙයා ගත් කටනම කිව්වා ඔබට ලොකු වැරදීමක් වෙලා. මොකද්ද වැරදීම? ඔයා දැන් කිව්වනේ මට දිලින්දෙක් කියලා. මට දිලින්දෙක් කිව්වා. මම දිලිඳු නෑ. මං දුප්පත් නෑ. ඔයාට පේන්නේ බැලුව බැලමට මං දුප්පත් වගේ තමයි. මගේ ගෙදරත් දුප්පත් පොඩි පැල්පතක් තියෙන්නේ. මට සමහරවිට දවසට එක වේලයි කන්න හම්බෙන්නේ. ඔයා බලන මානෙන් කෝණෙන් නම් බලනකොට හැබැයි ඉතින් මම දුප්පත් වෙන්න ඇති. හැබැයි මං හැබෑවටම දුප්පත් නෑ. ඇයි ඔබ දුප්පත් නෑ කියලා කියන්නේ? මගේ ළඟ තියෙනවා ආර්යයන් වහන්සේලා ළඟ තියෙන. කවුද ආර්යයන් කියන්නේ? ආර්ය කියන්නේ කවුද? ආර්ය කියලා කියන්නේ උතුම්. උත්තමයින් වහන්සේලා ගාව තියෙන ධන 7ක් තියෙනවා මං ගාව. උත්තමයින් වහන්සේලා ගාව තියෙන ධන 7ක් තියෙනවා මං ගාව. මං දුප්පත් නැහැ. මං පෝසත්. මම පෝසත්. මොනවද පෝසත් කියන්නේ ඔය තියෙන ධන ටික කියලා ඇහුවා. කිව්වා මං ගාව තියෙන ධන ශ්‍රද්ධා ධනය.
සීල ධනය, හිරි ධනය, ඔත්තප්ප ධනය, සුත ධනය, ඡාග ධනය, පඤ්ඤා ධනය. මෙන්න මේ කියන ධන හත මංගාව තියෙනවා. මන් දුප්පත් නැහැ. අනිත් එක තමයි ඔබ ඔය කියපු කාරණා ඔක්කොම වැරදි. බුදුහාමුදුරුවෝ හැබෑවටම බුද්ධ තමයි. ඒක ඔබට තේරෙන්නේ නැහැ. මම ඉන්න මානසික මට්ටමත් එක්ක මට තේරෙනවා. බුදුහාමුදුරුවෝ බුද්ධ. උන්වහන්සේ බොරුවක් දේශනා කරලා නැහැ. ඔය දේශනා කරලා තියෙන ධර්මය තන තන කියන බණ ඒ සම්පූර්ණ සත්‍යය. උන්වහන්සේගේ ධර්මය අනුගමනය කරමින් උන්වහන්සේ සරණ යන ශ්‍රාවක සංඝ රත්නය හැබෑවටම සිල්වත්. හැබෑවටම පින්වත්. ඔබ ඔය කියපු කාරණා ඔක්කොම බොරුයි. යම් කිසි පුද්ගලයෙක් ගාව අර කියපු ධන හත තියෙනවා නම් එයා දුප්පත් නැහැ. දැන් මේ ගමේ ඉන්නවනේ දුප්පත් මිනිස්සු. නැද්ද? මේ ගමේ සාමාන්‍ය දුප්පත් මිනිස්සු ඉන්නව නේද? දැන් නම් ගමේ නෙවෙයි රට හැමතැනම දුප්පත් තමයි නේද? දුප්පත්. සල්ලි කොච්චර තිබ්බත් දුප්පත් වගේ තමයි ඉන්න වෙලා තින්නේ නේද? දුප්පත්. ඒ සල්ලියේ භාගයක් තින්නේ. හැබැයි මානසික වශයෙන් දුප්පත් නොවන පොහොසත් උදවිය මේ ගමේ ඉන්නවද නැද්ද? ඉන්නවද නැද්ද? එහෙම දුප්පත් අයත් ඉන්නවා. මානසික වශයෙන් දුප්පත් අය. මම එක කණ්ඩායමක් ගැන විතරක් කියන්නම් චුට්ටක්. එක කණ්ඩායමක් ඔය බණ ගෙදරකට ගිහිල්ලා බණ පොලට ගිහිල්ලා බණ අහන්න නැති අය. කතා කර කර ඉන්න මානසික වශයෙන් දුප්පත්. හේතුව මම කියන්නම් ආර්ය ධන පළවෙනි එක ශ්‍රද්ධා ධනය. ශ්‍රද්ධාව කියලා කිව්වෙ මොකටද? තෙරුවන් කෙරෙහි විශ්වාසයට, තෙරුවන් කෙරෙහි ඇති ගෞරවය. තෙරුවන් කිව්වම බුද්ධ රත්නයේ තියෙනවා, ධම්ම රත්නයේ තියෙනවා, සංඝ රත්නයේ තියෙනවා. බුදුහාමුදුරුවන්ට ගරු කරනවා නම් බුදුහාමුදුරු කියපු බණ කියවෙන තැනක කතා කරයිද? නෑ. කතා කරන්න බෑ. ශ්‍රද්ධාව තියෙන කෙනාට එහෙම බෑ. බුදුහාමුදුරුවන්ට ගරුත්වයක් තියෙනවා නම් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ දේශනා වෙන තැනකට ඇවිදින් වෙලා වාඩි වෙලා නේද? මේ ඉස්තරාම් බැරුණත් පේන්නේ නැති තැනකට හරි වෙලා තනිකඩව නේද? පුළුවන් නම් දෑතත් නල්ලේ තියාගෙන අහන්න ඕන මේ මගේ ජීවන ගමන සරු කරගන්නටයි මග කියලා දෙන්නේ කියලා නේද? එහෙම ගරුත්වයක් නැති අයත් ඉන්නවද නැද්ද? ඉන්නවා. ඉතින් පළවෙනි ධනෙම නැත්තම් එයා දුප්පත් නැද්ද? පළවෙනි ධනෙම නැත්තම් එයා දුප්පත්. එයා දුප්පත්. ඔයත් එහෙම දුප්පත් වෙන්න එපා. මේ කියන ධන ටික සාමාන්‍යයෙන් ධනයෙන් කරන්නේ මොකද්ද කියන්නකෝ බලන්න. ධනයෙන් මොකද්ද කරන්නේ? සල්ලි වලින්. සල්ලි පාවිච්චි කරන්නේම මොකටද අපි? සැපෙන් ඉන්න නේද? ලෙඩක් ඇදුනන් පස්සේ සල්ලි වියදම් කරලා බෙහෙත් ගන්නවා. ඇයි? සතුටින් ඉන්න. කුසකින්නට හැමදාම මාසෙට රුපියල් 20000 ගෙදරට බඩු ගෙනත් දා ගන්නවා. නේද? දැන් නම් 20000 සතියකට ගෙනත් දා ගන්න වෙන්නේ නේද? ගෙනත් දා ගන්න. ඇයි? කාලා බීලා සැපෙන් සතුටින් ඉන්න. මාස 2-3කට සැරයක් හරි අලුතෙන් ඇඳුමක් ගන්නවා. ඇයි? ඇඳලා පැළඳලා සතුටින් ඉන්න. අවුරුද්දකට සැරයක්වත් දැන් නම් අවුරුදු 2-3කට සැරයක්වත් මම හිතේ ගියේ නැතුව ඇති. වන්දනා ගමනක් එහෙම යනවා. ඇයි? සල්ලි වියදම් කරලා යන්නේ ඇයි? සතුටින් ඉන්න. සල්ලි අපි පාවිච්චි කරන්නේ ධනෙ පාවිච්චි කරන්නේ සතුට වෙනුවෙන්. මේ කියන ධන ටිකත් පාවිච්චි කරන්නේ සතුට වෙනුවෙන්. මොන සතුට වෙනුවෙන්ද? මානසික සතුට වෙනුවෙන්. ශ්‍රද්ධාව තියෙන කෙනා බුද්ධුම සැනසෙල්ලෙන් ඉන්නේ. ශ්‍රද්ධාව හිතේ තියෙන කෙනා අපේ හාමුදුරනේ ඉතින් මගේ නම් හිතේ ශ්‍රද්ධාව ඕනෑවටත් වැඩි තියෙනවා කියලා සමහරු දොයි කියනවා. එතනම එයාගේ ශ්‍රද්ධාව ඉවරයි. ඒ කියන තැනම ඉවරයි ශ්‍රද්ධාව. එහෙම තියෙන කෙනා කියන්නේ නැහැ. එයා ක්‍රියාවෙන් ඒක පෙන්වනවා හැබැයි වචනෙන් කියන්නේ නැහැ. වචනෙන් කියනවා නම් මතක තියාගන්න එයා එතනම ඉවරයි. එයාගේ ළඟ ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණ මොනවද? දස්සන කාමෝ සීලවතෝ සද්ධම්මං සෝතු මිච්ඡති විනෙය්‍ය මච්චේර මලං
සචේ සද්ධෝති උච්චති. දස්සන කාමෝ සීලවතු සිල්වතුන් දකින්ට හරි කැමති. සද්ධාවන්ත පුද්ගලයා සිල්වත් අය දකින්ට කැමති. එයා පොයට හරි කමන්නේ පන්සලට යනවා උපාසකම් වලට දාන ටිකක් හදාගෙන. මොකද එදාට උපාසකම් වල සිල්වත්නේ නේද? සිල්වතුන් දකින්න. හාමුදුරුවෝ දකින්ට හරි කැමති. සීලවන්ත ගුණවන්ත අය දකින්ට හරි කැමති. ඊට පස්සේ සද්ධම්මං සෝතු මිච්ඡති. මං කිව්වා දුප්පත් අය තහවුරු වෙන උතනින්. සද්ධර්මය අහන්න කැමති. සද්ධම්මං සද්ධර්මයේ සෝතුන් ඇසීමට ඉච්ඡති හරි කැමති. කවුද? කවුද? කවුද බණ අහන්න කැමති? සද්ධාවන්ත පුද්ගලයා. එහෙනම් බණ අහන්න අකමැති? ශ්‍රද්ධාව නැති පුද්ගලයා. එතනම ඉවරයිනේ. පළවෙනි එකෙන් ඉවරයි. එහෙනම් එයා දුප්පත්. එහෙනම් එළිය මේ පැත්ත නම් පේන්නේ නැහැ නේ අපිට නේද? එළිය ඉන්න අය බලා ගන්න මානසික වශයෙන් දුප්පත් අය කවුද කියලා. වට හැමතැනම ඉන්න අය නේද? මානසික වශයෙන් දුප්පත්. පව් ඉති. ඒ පව්. ඒ පව්. බොහෝම වටින මනුෂ්‍යාත්මයක් ලබාගෙන ඉවරලා බොහෝම යහපත්ව ගෙවන්න පුළුවන් ජීවිතය කපා ගන්නවා නරක පැත්තට. පාර කපාගෙන යනවා මේ පැත්තට. ගිහින් නරක පාරක ගියොත් එහෙම කොහාටද වැටෙන්නේ? අර කුණු කාණු වල කුණු තියෙනව නේද? කුණු කාණු ගලාගෙන ගිහින් කොහාටද වැටෙන්නේ? කොහේ හරි කුණු ගොඩකට තමයි වැටෙන්නේ නේද? කුණු ගොඩකට තමයි වැටෙන්නේ. කුණු කාණු ගලාගෙන ගිහින් සුවඳවත් මල් තියෙන තැනකට වැටෙයිද? නෑ. කුණු කාණු ගලාගෙන ගිහින් වැටෙන කුණු ගොඩකට. මතක තියාගන්න ජීවිතේ ඔය විදිහට ශ්‍රද්ධාවක්වත් නැතුව අයහපත් මාර්ගයේ නම් ගමන් කරන්නේ හම්බ වෙන්නේ ඊළඟට කොයි වගේ තැනද? මලාට පස්සේ අයහපත් තැනම තමයි. ඒ නිසා පව්. සද්ධාවන්ත පුද්ගලයා සද්ධර්මයන්ට හරි කැමති. ඊට පස්සේ විනය්‍ය මච්චේර මලං මසුරු මල දුරු කරගත්ත කෙනෙක්. ලෝභ නෑ යා. එයා ශ්‍රද්ධාවන්තයි කියනවා. ඔය ශ්‍රද්ධාව තියෙන පුද්ගලයා ආර්ය ධනයකින් යුක්ත පුද්ගලෙක්. එයා දුප්පත් නෑ. එයා පෝසත්. මේ ගැන ගොඩාක් දුරට කියන්න වෙලාව මදි. සද්ධාව කියන්නේ මොකක්ද කියලා ඔයත් දන්නවනේ. ඉතින් ඒ සද්ධාව ඇති කරගන්න ඒක වටින ධනයක්. ඊගාවට තමයි සීලය. සීලය කියන්නේ අපි තුල ඇති කරවා ගන්නා වූ හික්මීමට. අපි තුල මොනවද හික්මව ගන්න ඕනේ? මොනවද හික්මව ගන්න ඕනේ? දැන් මේ කියන්නේ අර මේ කවුද? සෝවාන් ඵලයටපත් වෙච්ච සුප්පබුද්ධ කුට්ටිත ගාව තියෙන ධන. එයා දුප්පත් නෑ කිව්වනේ. හික්මව ගන්න ඕනේ මොනවද? කයයි වචනයයි. කයයි වචනයයි. එක මේ ශරීරයේ හික්මව ගන්න ඕනේ. දෙක කට පරිස්සම් කර ගන්න. නේද? ඔය දෙකෙන් වෙන වැරදි නවත්ත ගන්න එකට තමයි හික්මීම කියලා කියන්නේ. ඒකට තමයි සීලය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඒක අපිට මේ අර ඔහොම කිව්වන් පස්සේ හරියට කරගන්න තේරෙන්නේ නැති හන්ද තමයි ඔය පංචිල් පද කියලා සමාදන් වෙන්නේ. පංචිල් පද කියලා සමාදන් වෙන්නේ ඒ හින්දා. උපෝසත අෂ්ටාංග සීලය කියලා 8ක් සමාදන් වෙන්නේ. නිකං කයයි වචනය දෙක සංවර කරගන්න එක තමයි සීලය කියලා කිව්වට කය වචනේ සංවර කරගන්න විදිය දන්නේ නැහැනේ. ඒක දැනගන්න තමයි ඔය පංචිල් පද පහ තියෙන්නේ. පංචිල් පද ටික සමාදන් වෙලා රකින්න ඕනේ. පංචිල් පද පහ රකින්න එකේ වටිනාකම මොකද්ද? ප්‍රාණඝාත අකුසල කර්මයෙන් මිදෙනවා. මම ඒක විතරක් කියන්නම් ඈ. අනිත් ඒවා ගැන කියන්න ගියොත් වෙලා යනවා. ප්‍රාණඝාත අකුසලයෙන් මිදෙනවා. පණ ඇති සතුන්ට හිංසා පීඩා කරන්නේ නැහැ, මරන්නේ නැහැ. මොකද්ද ලැබෙන ආනිසංස? මොකද්ද ලැබෙන ආනිසංස? උපදින භවයක් පාසා දීර්ඝායුෂ සම්පත්තිය ලැබෙනවා. දීර්ඝායුෂ සම්පත්තිය ලැබෙනවා. වටින්නේ නැද්ද ඒක? එහෙනම් සීලේ ධනයක් වෙන්න බැරිද? වටින ධනයක්. මේ අපි ඔය කඩසෝරු කන රුපියල් 7 වගේ නෙවෙයි. තෙල් ගන්න ඩොලර් වගේ නෙවෙයි. නේද? අරක වටින ධනයක්. ඇයි? උපදින භවයක් පාසා දීර්ඝායුෂ සම්පත්තිය ලැබෙනවා. සල්ලි වලින් පුළුවන් ද ආයුෂ ගන්න? පුළුවන්. කෝටි ගණන් සල්ලි තිබ්බා කියලා. මන්ට ඉතින් අවුරුදු 120ම ඉන්න පුළුවන්. ඇයි? කෝටි ගණන් සල්ලි තියෙනවනේ. පුළුවන්ද එහෙම? බෑ. හැබැයි
සීලේ නම් වූ ධනෙ තියෙනවා නම් පුළුවන්. මිනිසාගේ පරමාවිෂ වින්දනය කරන්න පුළුවන්. ඔය එක සීලයක විතරක් ආනිසංස. අනිත් එක දෙව්ලොවේ ඉන්න දෙවියන් පවා වඳිනවලු. කාටද? සිල්වත් පුද්ගලයාට. එහෙනම් සීලය ධනය. ඊට පස්සේ හිරිය. හිරි කියලා කිව්වේ පව් කරන්න ඇති ලැජ්ජාව. ඇත්තෙම නැති එක නේද? සමහර අය ගා. මේක ධනයක්. ඇයි? ලැජ්ජාව කියලා දෙයක් තියෙනවා නම් එයා පව් කරන්න යන්නේ නැහැ. පව් කරන්න ලැජ්ජාව නැති කෙනා මොකද? එයාට පින පව කියලා ભેදයක් නැහැ. ඕනෑම දෙයක් ඕනෑම තැනකදී කරනවා. දැන් වැරදිලා හරි අර සුප්පබුද්ධ කුට්ටිත ගාවා ඔය ධනෙ තිබ්බේ නැත්තම් අර සල්ලි වලට කෑදරකමේ මොකක් කරනවද? තැන් වල ගිහින් බුදුහාමුදුරන්ට බයිනවා. බයිනවා. තැන් වල ගිහින් ධර්මයට අගෞරව කරනවා. තැන් වල ගිහින් සංඝ රත්නයට බයින එක බයිනවාමයි. ඔය හිරි කියන ධනෙ තිබ්බේ නැත්තම් තිබ්බින්ද යා බේරුණා. ඒක නැති අය තමයි මං කිව්වේ අර කඩපිල් ගානේ ගිහින් ඉහළ කියවන්නේ. හිරිය නැතිකම. පව් කරන්නට ඇති ලැජ්ජාව නැතිකම. පවට ඇති ලැජ්ජාව නැතිකම. නේද? ඔය කතාවටත් කියනවනේ මොකද්ද ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වැඩි ලොකුයි කියලා නේ. ඕක හැදෙන්නේ කොහොමද කියලා දන්නව නේද? ඔය මහමුදලිගේ වත්තේ ගමේ ගෑනු වෙනවලු පොල් හොරෙන් කඩන්න. මහමුදලි දාන්න ඕන නීති ඔක්කොම දැම්මලු. දෙන්න ඕන උප්පරිම දඬුවම් දෙනවා කියලා නීති දැම්මලු. ඒත් මහමුදලිට බැලුනවලු මේක නවත්ත ගන්න. කවුද නවත්තලා තියෙන්නේ? මහමුදලි ගෙදර වැඩ කරපු සේවකේ. ගෑනුන්ට ආයේ පැත්ත පලාතවත් පොල් දිහා බලන්නේ නැති වෙන්න. මේකගේ තියෙන ලැජ්ජාව නැතිකමට හොඳ වැඩක් කරලා. එදායින් පස්සේ ආයේ පැත්ත පලාතේ පොල් කඩන්න ඇවිත් නැහැ. ඊට පස්සේ තමයි හැදුනේ කතාව මොකද්ද? මහමුදලි කමටත් වඩා ලොකුයි ලැජ්ජ නැතිකම කියලා. ඇයි? අර මනුස්සයා කොහොම හරි වැඩේ කරන්නේ? ලැජ්ජ නැති මිනිසුන්ට ඕනෑම පවක් කරන්න පුළුවන් ඒ හින්දා. ඒක මහා නරක වැඩක් කරලා තියෙන්නේ. නේද? හැබැයි මේ මනුස්සයා ලැජ්ජ නැති හින්දා ඒක කරා. මහමුදලිට ලැජ්ජාව තියෙන හින්දා හැම නොකර නීති දදා හිටියා. නේද? ලැජ්ජ නැතිකම හින්දා ඕන පවක් කරන්න පුළුවන්. එක තමන්ගේ අම්මට තාත්තට ලැජ්ජාවක් බවට පත් වෙයි මම මේ වැඩේ කරගුවොත් කියන සිතුවිල්ල හිතේ තියෙන්න ඕන. සමහර උදවිය කරන්න පුළුවන් જાති පව් වැඩ කරනවා. නරක වැඩ කරනවා. අවසානයේ ගෙදෙට්ට එනකොට මොකද්ද වෙලා තියෙන්නේ? අර ගෙදර ඉන්න අම්මගේ තාත්තගේ මූණේ ඔක්කොගේම දැලි නේද? මූණ දැලිනේ. ලොකු අය ගැන පොඩි අය ගැන කියන්නම් එකක්. ඉස්කෝලේ මේ පන්ති යනවා කියලා යනවා. කොල්ල කෙල්ල යනවා. ඔය ගිහින් ඉවරලා පන්ති යනවා කියලා ඉතින් ඔය අපි දකින්නවනේ ඉතින් ඔය තැන් වල සමහර උදවි ගිහින් ඉවරලා හොඳ જાති කරන්නේ. මේ ඇස් දෙකට දැකපු බොරු කියන්නේ හොඳ නැහැ එච්චර. මොකද මේ බොරු කියන එකත් අර සීලේ 4 වෙනි ශික්ෂාපදේ නෝක් බින්දොත් එහෙම ගොළුව වෙලා උපදිනවා. ඒක මම දන්නවා. කතා කරනකොට ගොත ගැහෙනවා. ඒක මම දන්නවා. බොරු කියන උදවිය එහෙනම් බොරු කියන්නේ. මේ ඇස් දෙකෙන් දැකපුවා කියන්නේ. ඔය නගරයේ තියෙන ප්‍රධාන බස් නැවතුම් පොළවල් වල. මම කියන්නේ ඒකත් ලැජ්ජ නැතිකම තමයි මේ පොඩි කෙල්ලෝ අවුරුදු 14ක් 15ක් ඇති. 8 9 10 11 කෙල්ලෝ. පොඩි කොල්ලොත් එක්ක අර බස් හෝල්ට් එකේ බස් නැවතුම් පොලේ හොරතල් වෙනවා. මූණ අල්ලනවා, නාය මිරිකනවා, කන අල්ලනවා. ලැජ්ජ නැතිකම ඉතින් අර මහමුදලිකමටත් වැඩි ලොකුයි කියන්නේ ඇත්ත තමයි. ඒක දන්න අම්මලා මොකද කරන්නේ? ඒක දන්න තාත්තලා යමයි යන්න කියලා අතින් අල්ලගෙන එක්කොන්න යනවා පන්ති. ඒක හොඳයි. නැත්තම් නම් ඉතින් වැඩේ වර්ධිනවා. නේද? ඒකෙන් මොකද්ද වෙන්නේ? ඒක දිහා බලන මම නම් කල්පනා කරන්නේ වෙන මොකක්වත් නෙවෙයි. මේ අක්කු අම්මලා අප්පලා හරියට හදලා නැහැ කියලා. මම මේ අම්මයි තාත්තයි දන්නේ නැති හින්දා හොඳයි. හැබැයි ගමේ එකෙක් දැක්කන් පස්සේ අර අම්මා තාත්තා ඉවරයිනේ. ඉවරයි. මේ පහුගිය මාසේ එක්තරා පළාතක එක දැරිවියක්
අවුරුදු 14යි. සත්‍යම සත්‍ය සිදුවීමක්. තාම මේ ප්‍රශ්නේ විසඳෙමින් පවතින්නේ. විසඳිලත් නැහැ. අවුරුදු 14යි. අවුරුදු 16ක කොල්ලෙක් එක්ක පැනලා යනවා. අවුරුදු 16ක කොල්ලෙක් එක්ක පැනලා යනවා. ගිහින් එලා සතියක් විතර ඉන්නවා. අම්මයි තාත්තයි දෙන්න පොලිසිය උදව්වත් ඇතුව ගිහින් කොහොම හරි හොයාගෙන ගිහින් වෙලා එක්කොන් එනවා ගමට ආපෝ කෙල්ල. එක්කොන් ආවට දැන් මේ ගමේ අම්මයි තාත්තයි දෙන්න නැහැ. ඒ කෙල්ලත් එක්කම ගමෙන් ගිහිල්ලා. අර ඉස්කෝලේට ගිහින් එලා කතා කරවලු ආපෝ ඉස්කෝලේට දාන්න ඉස්කෝලේට බාර ගන්න බෑ කිව්වා. ඒ අම්මයි තාත්තයි දෙන්න කොච්චරනම් අසරණ වෙනවද නේ ලැජ්ජාවටපත් වෙනවා. පව් කරන්න හින්දා ලැජ්ජාවක් තියෙනවා. එක අම්මා තාත්තට ලැජ්ජාවක් වෙයි මේකේ. සහෝදර සහෝදරියන්ට ලැජ්ජාවක් වෙයි මේකේ. මට දරුවෝ ඉන්නවා නම් දරුවන්ට ලැජ්ජාවක් වෙයි මම මේ කරන වැඩෙන්. ලැජ්ජාවක් තියෙනවා පව් කරන්න. ලැජ්ජාව. ඊට පස්සේ තමයි ඔත්තප්ප. මේ ලැජ්ජාවක් තියෙන එක හිරිය කියන එක ධනයක්. ඇයි ලැජ්ජාව තියෙන කෙනා පව් කරන්නේ නැහැ? ඒක ධනයක්. ඔත්තප්ප පව් කරන්න බයක් තියෙන්න ඕන. පව් කරන්න බයක් තියෙනවා. සමහර උදේ බය නැහැනේ පව් කරන්න නේද? සමහරව අමුමේ සත්තු මරනවා. අමුමේ සත්තු මරනවා. කිසි බයක් නැහැ. ඇයි මේ පව් කරන්න බයක් ඇති කරගන්න ඕනේ? එක තමයි දඬුවමට බය. දඬුවමට බයේ පව් නොකර ඉන්න ඕනේ. හරි මෙහෙම දෙයක් තියෙනවා සාමාන්‍යයෙන් දඬුවමින් නම් බේරිලා හරි ඉන්න පුළුවන් නේද? දඬුවමකින් නම් බේරිලා හරි ඉන්න. මහා හොරු ඉන්නේ. මහා තඩි හොරු ඉන්නව නේද? ඔක්කොම එළියනේ නේද? ඔක්කොම එළිය. තඩි හොරු ඔක්කොම එළිය. ඇයි? නීතියෙන් එයාලට බේරෙන්න පුළුවන්. හැබැයි සබාදාමේ. සබාදාමේ. හම්බෙන එක හම්බ වෙනවා තමයි. ඒක නවත්තන්න කාටවත් බෑ හම්බෙන එක හම්බ වෙනවා තමයි. දඬුවමෙන් බේරෙන්න පුළුවන්. తాවකාලිකව හැබැයි ඒකත් ඈ. ඒ නිසා දඬුවමට බයේ පවු නොකර ඉන්න ඕන. ඊට පස්සේ හම්බ වෙන දරුණු විපාකවලට බයේ. ඔය දෙව්දත් තෙරු මම මේක මේ ඔත්තප්පේ ගැන මේ බණ කතාවේ අවසානටත් චුට්ටක් මතක් කරන්නම් ඈ. පවු කරන්න බය වෙන්න ඕනේ ඇයි කියලා. ඔය දෙව්දත් තෙරුන් ඉන්නව නේද? දෙව්දත් තෙරුන් දැන් කොයි විදියටද කොහෙ ඉන්නවද? කොහෙද ඉන්නවද? දෙව්දත් තෙරුන් කරගත්ත මහා බරපතල අකුසලයේ විපාකයේ විඳින්නේ කොහෙද? අවීචි මහා නරකේ. අවීචි මහා නරකේ ඉන්නෙත් කොහොමද දන්නවද? මෙයා ඉන්නේ යොදුන් 16ක් දිග, යොදුන් 16ක් පළල, යොදුන් 16ක් උස යකඩ ගිනියම් වෙච්ච පෙට්ටියක ඉන්නේ මෙයා. පෙට්ටියක. මෙයාගේ උසත් යොදුන් 16යි. දෙව්දත් තෙරුන්ගේ උසත් යොදුන් 16යි. යොදුන් 16ක් උස පෙට්ටියක යොදුන් 16ක උස මිනිස්සෙක් ඉන්නවනම් කොහොමද ඉන්නේ? ඔළුව උඩ මුදුනේ ගෑවිලා. කකුල් දෙක යට පතුලේ ගෑවිලා. නිකමුත් නෙවෙයි. ඔළුවේ ඉස් මුදුනේ ඉඳලා කකුල් දෙකේ යටිපතුල් දක්වාම මහ විශාල තඩි යකඩ කඳක් ගිනියම් වෙච්ච යකඩ කඳක් ඔළුවේ ඉඳලා මේ පල්ලෙහා දක්වාම බහැලා තියෙනවා. ඉස් මුදුනේ ඉඳලා කකුල් දෙක දක්වා පහාරු කරගෙන ඇඟ ඇතුලෙන් ගිහින් තියෙනවා. ඉස්සරහට පස්සට යන්න බෑ. ඒ වගේම තඩි යකඩ කඳක් මේ දෙපැත්තෙන් බඩ පසාරු කරගෙන එහා කෙළවරට හයි වෙලා තියෙනවා. අනිත් පැත්තට හැරෙන්නත් බෑ. බඩේ ඉස්සරහා බැම්මේ ඉඳලා පිටිපස්ස බැම්මටත් ඒ වාගේම ගිනියම් වෙච්ච යකඩ කඳක් හින්දී. කිසි පැත්තකට හෙල්ලෙන්න බෑ. හැම පැත්තෙම පිච්චි විඳවනවා. තාම විඳවනවා. මේ බණ කියන මේ බණ අහන මේ වෙලාවෙත් එයා ඒ විදිහට විඳවනවා. ඇයි? පව් කරපු එකට. එහෙනම් පව් කරන්න බය වෙන්න ඕනේ නැද්ද? පව් කරන්න බය වෙන්න ඕනේ. ඔය බල්ලෝ බලල්ලු වෙලා උපදින්නේ පව් කරන අයනේ ගිහිල්ලා. ඔය බල්ලෝ බලල්ලු විඳින්නේ සැපද්ද දුකද්ද? විඳින්නේ මහා අමු දුකක්. පව් කරන්න බය වෙන්න ඕනේ ඒකයි. පව් කරන්න එනම් බයක් ඇති කර ගැනීම ධනයක් නෙමෙයිද? මොකද පව් කරන්න බය කෙනා පව් කරන්නේ නැහැ. පවින් වැළගෙනවා කියන්නේ එයා පින් කරනවා. පින් කරනවා කියලා කියන්නේ ඉතින් සැප තමයි නේද? මොකද සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. පිනටම කියන නමක් තමයි සැපය. නේද? පිනටම කියන නමක් තමයි සැපය. එහෙනම් එයාට ඒක ධනයක් ඔත්තප්පේ. ඊට පස්සේ සුත කියලා කියන්නේ ඇසීමට. ඇසීම ගැන ඕනෑතම් කියලා දීලා තියෙනවා නේද? ඇසීම ධනයක්. මොකද මේ දැන් ඔය ඇත්තෝ අහනින්ද තමයි මේ දන්නේ නැති කරුණු මොනවා හරි එකක් දෙකක් හරි වචනයක් හරි අහන්න හම්බ වෙන්නේ. ඒක ධනයක්.
මේ ලෝකය ගැන, සංසාරය ගැන, මනුස්ස ජීවිතය ගැන, මේ සත්ව ලෝකය ගැන, සතර අපාය ගැන, දිව්‍ය ලෝක ගැන, බ්‍රහ්ම ලෝක ගැන, කර්ම විපාක ගැන, සීලය ගැන ඕනෑම දෙයක් අහලා තමයි දැනගන්න වෙන්නේ. ඒ නිසා අහන එකත් ධනයක්. ඊට පස්සේ ඡාගෝ ත්‍යාගය, දන් දීම. දන් දීම ධනයක් නෙවෙයිද? දැන් ඔයත් කාලා බීලා ඇඳලා පැලඳලා ඉන්නවා නේ. කාගේවල් ළඟට ගිහින් වෙලා අතපාන්නේ නැහනේ නේද? බස් ගානේ ගිහින් වෙලා ඉල්ලන්නේ නැහනේ. එහෙමයි ඉන්නවා ඔය නගරවලෙම. මේ ඔයත් නැහනේ මොනවා හරි කාලා බීලා ඉන්නවනේ නේද? සමහරුද ඉන්නවා ඉතින් ගිහිල්ලා අතපාන නේද? එහෙමත් ඉන්නවා. පව් ඉතින්. ඉතින් එහෙම නැතුව ඔය කාලා බීලා ඇඳලා පැලඳලා ඉන්නේ ඇයි? සංසාරේ දීපු හින්දා. සංසාරේ ඡාග කියන ධනය තමන් ළඟ තිබ්බ හින්දා. ත්‍යාගය. දැන් මේ ත්‍යාගය තමන් ළඟ තියෙනවනම් සංසාරේ මතුවටත් මොකක් වෙයිද? හම්බ වෙනවා. එහෙනම් ත්‍යාගය කියන එක බොහොම වටින ධනයක්. ත්‍යාගය කියන එක බොහොම වටින ධනයක්. නිර්ලෝභීව ඒ කටයුතු සිද්ධ කරන්නට ඕන. ඊගාවට තමයි අවසාන එක ප්‍රඥාව. හොඳ නරක දෙක, කුසල අකුසල දෙක හරියට අවබෝධ කරගන්න පුළුවන්කම. මේ කියපු ධන ටික ඔක්කොම තියෙනවා කාගාවද? කාගාවක් තියෙනවා? සුප්පබුද්ධ කුට්ටිද ගාව. ඒ හින්දා ඉතින් ඔයාගේ කොන්ත්‍රාත් එක මම බාර ගන්න නැහැ කිව්වා. මං යනවා බුදුහාමුදුරන් බෙන්න කියලා ගියා බුදුහාමුදුරන් බෙන්න. බුදුහාමුදුරන් බෙන්න ගිහින් ඉවරලා බුදුහාමුදුරන්ට වැඳලා එකත් පසක වාඩි වෙලා බුදුහාමුදුරන්ට කිව්වා බුදු පියාණන් වහන්සේ මම ලබාගත්ත මාර්ගඵලය මෙන්න මේකයි. ඊයේ බණහලා ලබාගත්තේ. ඊයේ බණහලා ලබාගත්තා. බුදුහාමුදුරන්ට කියලා බොහොම සතුටින් බුදුහාමුදුරන්ට වැඳලා ආපිට යන්න ගියා. යන අතර මග මහ විශාල තඩි එළදෙනක් ඇවිත් වෙලා යන්න මේ මිනිස්සයාට. කාටද අයින්නේ? සුප්පබුද්ධ කුට්ටිතට. එන්න එතනම මැරුණා. එළදෙන ඇනලා එතනම මැරුණා. දැන් සමාජයේ මුළු නගරේම කතාවක් පැතිරලා යනවා. මොකද්ද? බුදුහාමුදුරු හරි ජගතලු. හැබැයි ඉතින් බුදුහාමුදුරු ගාවට ඇවිදින් ගියපු සුප්පබුද්ධ කුට්ටිත යන ගමන නවත්ත ගන්න බැරි වුණා. මැරෙන්න යන්නේ කියලා දැනත් නවත්ත ගන්න බැරි වුණා කියලා සමාජයේ කතාවක් රාවයක් පැතිරලා යන්න පටන් ගත්තා. පන්සලටත් ආවා මේ කතාව. හාමුදුරුවෝ අතරත් කතා වුණා. පෘථග්ජන හාමුදුරුවෝ ඇත්ත නේනම් බුදුහාමුදුරුවන්ටත් බැරි වෙලා තියෙනවනේ සුප්පබුද්ධ කුට්ටිතගේ ජීවිතේ බේරගන්න. බඩගිනි ඇතිමයි ඉතින්. බංජුණ්ඩන් දුන්නා නම් ඔය පිටිපස්ස කුස්සිය පැත්තේ සද්ද නොකර කාලයයි යන්නේ. එක්කෝ බන 9ට විතර පටන් ගන්න 7ට විතර කන්ට දුන්නා නම් හරි. කන්ට ආපු අය කාලයයි නේ යන්න. ඉන්ට ආපු අය බන දිදී එතකොට. හැබැයි හොඳ සම්ප්‍රදායක් ඒකත් නේද? ඕන් යෝජනා කරනවා ගමේ ඔක්කොමලම වගේ ඉන්න තැන ඈ මාමා ගමටම බනහන්න කියලා නේ තියෙන්නේ. ඕම ඔක්කොටම යෝජනා කරනවා එන 9ට බන පටන් ගමු 7ට විතර කන්න දෙන්න. එතකොට හොඳයි. කාලයයි යන්න එතකොට. පාඩුවේ 4-5 දිනෙත් තියාන බන ටික කියලා ඉවල ඔය ගියයි. නේද? ඉතින් හොඳයි. බනහමු දැන් ඈ. එයාලගේ වැඩේ එයාලා කරගත්තේ වෙලාව ගිහින් තියෙන්නේ බනහමු. තව බොහොම පොඩි වෙලාවකින් මේක ඉවර කරනවා. සුප්පබුද්ධ කුට්ටිත නවත්ත ගත්ත නැති එකේ දෝෂාරෝපණය බුදුහාමුදුරන්ට ආවා. මේක පන්සලටත් ආවා. පුතත්ජන හාමුදුරුවෝ මේක කතා වෙනවා. බුදුහාමුදුරන්ටත් මේක දැන් ඇහුණා. බුදුහාමුදුර ඊට පස්සේ දේශනා කරනවා සුප්පබුද්ධ කුට්ටිතගේ ගමන මට නවත්තන්න තිබ්බා. හැබැයි මට ඒක නවත්තන්න බැරි වෙන්න හේතුවක් තියෙනවා. හේතුව තමයි එයා ඔය වින්දේ කර්මයක විපාකයක්. එයා කරගත්ත කර්මයක විපාකයක් එයා වින්දේ ඒක නවත්තන්න බෑ බුදුහාමුදුරන්ට මේ කාටුණා. කිසි කෙනෙකුට නවත්තන්න බෑ. මොනවද මෙයා වින්ද කර්ම විපාක? එක මෙයා උප්පත්තියේ ඉඳලම කුෂ්ඨ රෝගියෙක්. මෙයාට ඒ කුෂ්ඨ රෝගය හැදුනේ. මෙයාට කුෂ්ඨ රෝගය හැදෙන්න ප්‍රධාන හේතුව තමයි මෙයා කරගත්ත අකුසලයේ තමයි තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ළඟින් යනකොට තුක් නොදකින් කියලා කෙල ගහලා. පැත්තකට කෙල ගහලා තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේ නමකට විතරක් නෙවෙයි. අපිත් මිනිසුන්ට එහෙම කෙල ගහනවා නේද? නැද්ද?
දරුණු විපාක හම්බ වෙන්නේ පේනවනේ. මං කිව්වා නේද අර ඔත්තප්ප ධනය ගැන චුට්ටක් අවසානයේදී කියන්නම් කියලා. පව් කරන්න අපි බය වෙන්න ඕනේ ඔන්න ඔය නිසායි. සමාජයේ අන්තිමට පිළිකුල් කරවන්නේ. සෝවාන් වෙච්ච ආත්මයේ සමාජයේ විසින් සම්පූර්ණ කොන් කරලා දාලා තිබෙ. බය වෙන්න ඕනේ නැද්ද එනම් පව් කරන්න. නේ? මෙයාට එළදෙනක් යනලා මැරුණානේ. මෙයා මීට ආත්ම 100කට කලින් සිටු ගෙදරක උපදිනවා සිටු පුත්‍රයෙක් වෙලා. සිටුවරුන්ට හොඳට සල්ලි තියෙනවා. හොඳට අම්මලට තාත්තලට සල්ලි තියෙනකොට දරුවෝ මොකද කරන්නේ? සල්ලි අරගෙන ඉන්න පිස්සු කෙලිනවා නේ. ඒ කාලෙත් එහෙම තිබිලා තියෙනවා. අර සිටු පුත්‍රයා තවත් යාළුවෝ 4 දෙනෙක් එක්ක සල්ලි අරගෙන ඉවර වෙලා ගියා නගරයට. නගරයට ගිහින් මේ නගරේ හිටිය නගර සෝබිනියා. නගර සෝබිනිය කියන්නේ වර්තමානයේ නම් ගණිකා වෘත්තිය. මුදලට ශරීරයේ විකුණන උදවිය. නගර සෝබිනිය ගත්තා මිලදී ගත්තා. බොහොම ලස්සන කාන්තාවක්. සල්ලි දීලි වල මෙයාගේ ශරීරය අරගෙන ඉවරලා මෙයාව එක් කරගෙන ගියා මහ විශාල කැලේකට. කැලේකට ගිහින් මේ 5 දෙනා තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගෙන අර කැලේ ඇස්සේ කවුරුවක්වත් නැහනේ. සල්ලි වලට තියෙන කෑදරකමට පෙරේතකමට අර ගෑණිව මරලා දැම්මා. මරලා සල්ලිත් තරම් ආවෙන්න. නගර සෝබිනිය නෑ කවුරු හොයන්නද නේ? හෙව්වත් ඉතින් සිටුවරංගේ පුතු අත්තනංගොඩ ගයි. එහෙනම් පිට රටක වෙන්න ඕන ලංකාවේ නම් එහෙම වෙන්න බෑනේ. එයාලගේ පුතු ගයි අත්තනංගොඩ නේද? මරලා දාලා ගියා. හම්බ වෙච්ච දඬුවම අරයා මරණ මොහොතේදී ශාප කරවුවා මොකද්ද? මම උපදින ආත්මයක් ගානේ යක්ෂණියක් වෙලා හරි ඇවිල්ලා උඹලගේ ජීවිත අකාලේ තොර කරනවා. උඹලා අකාලේ මරලා දානවා. ආත්ම 100ක් එක දිගට මෙයා යක්ෂණියක් වෙලා ඉපදිලා අර 5 දෙනාගේ ජීවිත අකාලේ නැති කරලා දැම්මා. අවසානයේ සෝවාන් ඵලයටපත් වෙච්ච ආත්මෙත් අකාලේ අර එළදෙනක් විදිහට ඇවිත් තියෙන අර යක්ෂණිය. යක්ෂණිය. එහෙම මරන්න හොඳයිද? බිය වෙති හැම දෙනම මරණෙට දඬුවමට හොඳ නැත මරණ දඬුවම් නැති වරදකට තම සිත තම සිරුර අරගෙන උවමකට හැම සතෙකුටම මෙත පතුරනු දියුණුවට කවුරුවක්වත් මැරෙන්න කැමති නැහැ. දැන් අර ගෑනු කෙනා කය උපයෝගී කරගෙන සල්ලි හම්බ කරපු එක ඇත්තයි. හැබැයි කාටවත් ගැහුවේ නැහනේ. කවුරුවත් මරන්න ගියේ නැහනේ. කාගෙන්වත් හොරකම් කරේ නැහනේ. නේ? එයා නිකන් නිර්පරාධ මරණයටපත් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේත් මොකද්ද? අත්තානං උපමං කତ୍වා. තමන් උපමාවට අරගෙන මේකෙත් කියන්නේ මොකද්ද? තම සිත තම සිරුර අරගෙන වමනක. මගේ අතට කවුරු හරි ගහනවා නම් කැමතිද? මගේ අතට කවුරුවක්වත් ගහනවට කැමති නෑ වගේම තමයි අනිත් කෙනාගේ අතට ගහනවට කැමති නෑ. මගේ හිත රිද්දනවා නම් කාට හරි කවුරු හරි පදයක් කියලා මං අකමැති වගේම තමයි අනිත් කෙනත් අකමැති. තමන්ගේ සිත තමන්ගේ සිරුර උපමාවට ගන්න. මං අකමැති දණ්ඩනයට දඬුවමට අනිත් කෙනත් අකමැති දඬුවමට. මම අකමැති මරණයට අනිත් කෙනත් අකමැති මරණයට. ඒක හිතන්න බැරි උදවිය ගිහිල්ලා මොකද කරන්නේ? තමන්ගේ කුස පොරව ගැනීම උදෙසා මහා පෞකාර විදියට සත්තු මරනවා. මරන්න කුඹුරු කොටනකොට හේන් කොටනකොට ඉස්සර හිටපු උදවිය සද්ධාව නිසාම නේද? තිබිච්ච පවට තිබිච්ච බය සහ ලැජ්ජාව නිසාම මහා විශාල ගිනි ගොඩක් ගහනවා. ගිනි ගොඩ ගහන්න කලිමුත් හූ තියලා නේද? ඉන්න සත්තු ඔක්කොම එලවලා තමයි ගින්න ගහන්නේ. දැන් වට කරලා ගින්න ගහන්නේ නේද? ඇයි? ඔත්තප්පේ නැහැ. පවට බය නැහැ. සහ තමන් උපමාවට අරන් හිතන්නේ නැහැ. මම ඉන්න ගෙදර ගිනි ගන්නවා. ගේ අස්සට වෙලා ගිනි ගන්නකොට ওই රූපවාහිනියම දකින්න නේද? ගෙවල් ගිනි ගන්නකොට ඇතුලේ ඉන්න උදවිය කොහොමද කෑ ගහන්නේ? අනේ ඉතින් භාවනා කරන්නා වගේ ඉන්නවද කරබාගෙන? ඔන්න ඔය පිච්චිලා ගියේ දැන් ඉතින් ඔය කර්මයක් වෙන්න ඇයි කියලා ඉන්නවා. තඩි විශාල ඔය මහල් නිවාසවල ගිනි හත ගන්නව නේද? ජනල් වලින් පනින්නේ. අය පන්නට පස්සේ කුඩු වෙලා මැරෙලයි කියලාවත් හිතෙන්නේ නැහැ. ගින්නට බය පනිනවා. නෑ? තමන් බයයි වගේම තමයි අනිත් අයත් බයයි. තමන් අකමැති වගේම තමයි අනිත් අයත් අකමැති. නේද? අකමැති.
ඒ නිසා ඔය එක එක කෝන්තර හිටවල තියාගෙන නේද අනිත් අයට පද හදන්න හරි අනිත් අයගෙන් පලි ගන්න හරි මොනවාකටවත් යන්න එපා. මොකද මම කැමති නැත්නම් අනිත් අයත් කැමති නෑ. හැම සතෙකුටම මෙත පතුරනු දියුණුවට හැම සතෙකුටම කිව්වන් පස්සේ එක්කෙනෙක්වත් මග හැරෙන්නේ නෑ. එක්කෙනෙක්වත් මග හැරෙන්නේ නෑ. අම්මගේ තාත්තගේ ඉඳලා සහෝදර සහෝදරියන්ගේ ඉඳලා දුවලගේ පුතාලගේ ඉඳලා ගම්වාසීන්ගේ ඉඳලා අසල්වාසීන්ගේ ඉඳලා රටවාසීන්ගේ ඉඳලා සියලුම දෙනා හැම දෙනාටම මෙත පතුරවන්න කියලා කියන්නේ මෛත්‍රිය පතුරවන්න. මොකටද දියුණුවට? නරකක් වෙන්නේ නැහැ. වරදක් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙලාවේ දේශනා කරනවා චරන්ති බාලා දුම්මේදා අමිත්තේනේ වත්තනා කරන්තෝ පාපකං කම්මං යං හෝති කටුකප්පල. මේ ගාථාවේ තේරුම පැහැදිලි කරන්න ගොඩාක් වෙලා යනවා. බොහොම කෙටියෙන් කියන්න. බාලා කියන්නේ සද්ධර්මයේ නොදන්න. දුම්මේදා කියන්නේ අනුවණයක්. අත්තනා කියලා කියන්නේ තමන්ට. අමිත්තේනේව කියලා කියන්නේ හතුරෙක්ව. පාපකං කම්මම් පවිතු ක්‍රියාවන් කරන්තෝ කරමින් ජීවිතේ පවත්වාගෙන යනවා. සද්ධර්මයේ දන්නේ නැති බාල පුද්ගලයා තමන්ටම තමන් හතුරෙක් බවට පත් කරගනිමින් පෞකාර වැඩ කර කර ජීවත් වෙනවා. පව් කරන කෙනා මෙතන සඳහන් වෙන ওই බණ පොතේ හොඳට කියලා තියෙන පව් කරන කෙනා තමන්ට හතුරුකම් කරන හතුරෙක් එක්ක ජීවත් වෙනවා වගේ කියලා. තමන්ට හතුරුකම් කරන හතුරෙක් එක්ක එකට ජීවත් වෙනවා වගේ තමයි පව් කරන කෙනා. ඇයි? ඒ තමන් කරන පවේ දරුණු විපාකය තමන්ටමයි. තමන් කරන පව නිසා අවැඩක් සිද්ධ වෙන්නේ තමන්ටමයි. ඒ නිසා පවින් වැළකීලා යහපතේ හැසිරෙන්න ඕනේ. සුප්පබුද්ධ කුට්ටිත සෝවාන් ඵලයටපත් වෙන අවසාන ආත්මයේ මොකක් වුණාද? කර්මයේ විපාක හම්බ වුණා. බුදුරජාණන් වහන්සේටත් බුද්ධත්වයටපත් වෙලත් කර්ම පහක් විපාක දුන්නා. කර්ම පහක් බුදුහාමුදුරුවන්ට එහෙම විපාක දුන්නා නම් ආය අපි ගැන කවර කතාවද? යකඩ මල්ලට ගුල්ල ගැහුවනම් පුළුම් මල්ල ගැන ආය කතා කරලා වැඩක් නැහැ. බුදුහාමුදුරුවන්ටත් කර්ම විපාක හම්බුණා නම් ආය අපි ගැන කතා කරලා වැඩක් ඇත්තෙම හම්බෙන එක හම්බ වෙනවා. අපිට හම්බ වෙනවා. කොහොම කරත් හම්බ වෙනවා. ඒ නිසා පවින් මිදෙන්න. පව් කරනකොට නම් හරි සතුටුයි. හරි ජොලි. ඉතින් හොඳට ජොලියෙන් සතුටින් පව් කරනවා. හැබැයි ඉතින් කිරි දෝපු ගමන් මිදෙන්නේ නැහැ. කිරි දෝපු ගමන් මිදෙන්නේ නැහැ. මිදෙන්න ටිකක් පරක්කු වෙනවා. පවේ විපාකයත් එහෙම තමයි. කරපු ගමන් හම්බෙන්නේ නැහැ. සතෙක් මැරුවා කියමුකෝ. මරලිවල ඉතින් හරි ජොලියෙන් පුච්චලා හැම අරලිවල අපේ අප්පෝ හොඳට තෙල් මිරිස් දාලා ගම් මිරිස් ටිකක් දාලා නයි මිරිස් දාලා හොඳට හදලා කනවා. තව කට ගැස්මට වගේ කියලා මොනවා හරි බොණ්ඩක් තියාගන්න. ඇති සමහරු නේද? එහෙම ධානය කරනවා. වැඩේ හම්බ වෙනකොට තමයි හම්බ වෙන්නේ ඊට පස්සේ නේ. ඒ වෙලාවට ජොලි සතුටුයි. හැබැයි විපාක හම්බ වෙනකොට දරුණුයි, දුකයි, රළුයි. මහා පීඩනයක් ඒක Tamanට. සුප්පබුද්ධ කුට්ටිතට හම්බුන පීඩනේ, මානසික පීඩනේ, එයාගේ මේ ශාරීරියේ තිබිච්ච පීඩනයට වඩා දරුණුයි. සමාජයේ දකින අය අහක බලා ගන්නවා. සමාජයේ දකින අය පිළිකුල් කරනවා. අප්‍රසන්නයි, මිනිස්සු අතරට යන්න බෑ. ඇඟේ වේදනාවට වැඩි යාගේ හිතේ වේදනාව වැඩි. මහා පීඩනයක් ඒක. ඒ නිසා පවින් මිදෙන්න, පවින් වැළකෙන්න, යහපතේ හැසිරෙන්න කියන යෝජනාව සිද්ධ කරමින් දහම් දේශනාවේ දහම් කරුණු ටික නිමාවටපත් කරනු ලබනවා. අද මේ පින්කම සිද්ධ කරන්නට යෙදුනේ ආදරණීය අම්මා කෙනෙකුට පින් අනුමෝදන් කරන්නට මැංචි නෝනා උපාසිකා මාතාව මිය පරලෝ ගිහිල්ලා මාස 3ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන. ඉතින් අම්මා ගැන ඉතින් ආය අලුතින් කියලා දෙන්න ඕනේ නැහැ නේද? කියලා දෙන්න ඕනද? අම්මා ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. අම්මා ගැන ඔය මෙහෙම එකක් තියෙනවා. අම්මගේ වටිනාකම කොච්චරද කියලා. කුකුලා නැති ගෙදර එලි වෙනවා නොදැනේ, ගවයා නැති ගෙදර රෑ වෙනවා නොදැනේ, බල්ලා නැති ගෙදර හොරු එනවා නොදැනේ, අම්මා නැති ගෙදර පන යනවා නොදැනේ. කුකුලෙක් නැති ගෙදරක උදේට එලි වෙනව හොයන්න බැරිලු. ගෙදර ඉන්නවා නම් පාන්දර ජාමිනුට කුකුලා කෑ ගහනවා. ගවයෝ ඉන්න ගෙවල් වලත් හැන්දෑ වෙනකොට හොඳට හොයාගන්න පුළුවන්. හොඳට මහා හඬට උඹෑ කියනවා. ගවයෝ නේද?
බල්ලෙක් ගෙදරක ඉන්නවා නම් ඒ ගෙදරට හොරුන්ට ඇතුළත් වෙන්න ලේදියකට බෑ. සමහරවල් ඉතින් මස් කටු දාලා හරි පයින් එක නාන නේද? සමහර. සාමාන්‍ය ක්‍රමවේදයට අනුව නම් බල්ලෙක් ගෙදර ඉන්නවා නම් පයින්ට බෑ ගෙට. නේද? හොරු වෙනවා දැනෙන්නේ නැහැ බල්ලා ගෙදර නැත්තම්. දැනෙන්නේ නැහැ. අම්මා ගෙදර නැත්තම් පණ යනවා දැනෙන්නේ නැහැ. පණ යනවා දැනෙන්නේ නැහැ කියන්නේ. ජීවිතය පවතිනවා කියලා දැනෙන්නේ නැහැ. ජීවත් වෙනවා කියලා දැනෙන්නේ නැහැ. අම්මා ගෙදර නැති වුණ දවසට තමයි ඒකේ අගය දැනෙන්නේ. ඒකේ වටිනාකම දැනෙන්නේ. අම්මා ගෙදර නැතුණාට පස්සේ ගෙදර මහා අන්ධකාරයි. ඔයත්වන්ට අත්දැකීම ඇතිමයි හිතේ. ඔයත්ව තරුණ කාලේ හරි පොඩි කාලේ හරි අම්මා වන්දනා ගමනක් ගිහින් දවස් දෙකක් එන්න නැතුව ඉන්නකොට ගෙදර තියෙන පාළුව කොච්චර ලාම්පු පත්තු කරලා තිබ්බත් කොච්චර පෙට්‍රල් මැච් එල්ලලා තිබ්බත් මේ විශාල විදුලි බුබුලු පත්තු කරලා තිබ්බත් මහා පාළුවක් ගෙදර අම්මා නැති හින්දා. අම්මා තමයි ගෙදර හඳ. අම්මා තමයි ගෙදර හැමෝටම ආලෝකේ. කොටින්ම කියනවා නම් අම්මා තමයි අපි හැමදෙනාගේම ජීවිතේ. තාත්තගේ ජීවිතේ අම්මා. නේද? අම්මගේ අඩුව තාත්තට මකන්නටත් බෑ. තාත්තට මකන්නටත් බෑ. ඒ නිසා එහෙව් අම්මා කෙනෙකුගේ ಗುಣ සිහිපත් කරමින් තමයි මේ සත්පුරුෂ දරුවෝ එකතු වෙලා මේ අම්මට පින් අනුමෝදන් කරන්න මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් බොහෝම ඕනෑකමින් යුක්තව මේ ඇත්තෝ මේ පින්කම සංවිධානය කරලා සිද්ධ කරන්නට යෙදුනා. සිද්ධ කරමින් පවතිනවා. ඒ අම්මා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ඕනෑ කියලා ඒව කියන්න නම් ඕනේ නෑ නේද මාම? කියන්න එපා කියලා කිව්වා. අටමහා කුසල් වලිමුත් එකක් කරනවා ඒ අම්මට පින් දෙන්න. බොහෝම වටිනවා. සත්පුරුෂ දරුවෝ Tamanට පුළුවන් අන්දමට Tamanගේ වත්කමේ හැටියට අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් කෘතගුණ සලකන එක බොහෝම වටිනවා. ඉතින් හත් දවසේ පින්කමත් බොහෝම ඉහළින් සිද්ධ කරන්නට යෙදුණා ඒ අම්මට පින් අනුමෝදන් කරන්නට. එනිසා ඒ කාරණාවන් සිහිපත් කරන්නට යෙදෙන්නේ ඒ ඇත්තන්ට ගෞරවයක් සහ මේ දකින මේ පුංචි දරුවන්ට ඒ වගේ ආදර්ශයක් ලබා ගැනීම පිණිස. ඉතින් ඒ ආදර්ශයන් හැමදෙනාම ලබා ගන්නට හොඳයි. මේ පින්කම බොහෝම සත්පුරුසයි බොහෝම කල්යාණ මිත්‍රයි. එහෙමනම් හැමදෙනාම කල්පනා කර ගන්නට හොඳයි. ධර්ම දේශනාව ආරම්භයේ පටන් මේ මොහොත දක්වාම රැස් කර ගන්නට යෙදුනා වූ පුණ්‍ය කුසල සම්භාර ධර්මයන්ගේ නොඉඳුල් කොටස අපි අනුමෝදන් කරමු. ඔබත් රටත් සම්මා සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන්ට දෙවියෝ මේ පින් අනුමෝදන් ඔබත් රටත් සම්මා සම්බුද්ධ ශාසනයත් යෙහින් চিරාත් කාලයක් ආරක්ෂා කරත්වා. දෙවියන් ප්‍රාර්ථනා කරන යම් කිසි බෝධියක් වේ නම් ඒ උතුම් බෝධියෙන් නිවනින් සැනසීම ලබා ගනිත්වා යන චේතනාව ඇති කරවාගෙන එක විට ගාථා සජ්ජායනා කරමින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිලං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිලං රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිලං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. ඒ වගේම තමයි රැස් කර ගන්නට යෙදුනා වූ පින්දහම් වලින් කොටසක් ඒ මීට 3 මාසයකට හිත මිය පරලව යන්නට යෙදුන මැන්චිනෝනා උපාසිකා මාතාවට ඉතින් ඒ කාරණාවක් මග හැරුණා. ඒ 7 දවසේ පින්කමෙදිත් මම මතක් කරන්නට යෙදුනා. එතුමියට නම් මම දැකපු උපාසිකාවන් අතර එතුමිය ගැන ඉතින් ಗುಣ කියලා දැන් වැඩක් නැහැ නේ. එතුමිය මලාට පස්සේ නේද? ඒ වුණාට ಗುಣ කියන්නේ අනිත් අයගේ දැන ගැනීම පිණිස. එතුමියට නම් මම හිතේ අපි පින් අනුමෝදන් කරලා පින් දෙන්න ඕන නැති වෙයි කියලා මම හිත. මොකද මම නම් දැක්ක දවසේ ඉඳලා එහෙමයි බොහෝම පින්වන්ත ජීවිතයක් ගත කරවුවේ. සංසාරේ ඊළඟ ආත්ම ගැනත් හිතලා පින් කරපු තැනැත්තියක්. මට ප්‍රඥාව පහළ වෙන්න, මට අකුරු ශාස්ත්‍රයේ පුරුදු වෙන්න, මට නැනනුවන පහළ වෙන්න කියා දහම් පොත් අරන් ඇවිත් පූජා කරලා තියෙනවා. මේ ආත්මෙ නෙවෙයිනේ ඊළඟ ආත්මෙට හම්බ වෙන්නේ. ඒ නිසා පින්වන්ත අම්මා කෙනෙක් ඒ අම්මට පින් ඕනේ නැති වෙයි. නමුත් අපේ යුතුයකම් පින් අනුමෝදන් කරන එක මීට 3 මාසයකට හිත මිය පරලව යන්නට යෙදුණු මැන්චිනෝනා උපාසිකා මාතාවටත් මීට වර්ෂ 14කට පමණ හිතදී මිය පරලව යන්නට යෙදුණු විල්බර්ට් ආදරණීය පියතුමන් ඇතුළු කොට ගත්තා වූ මේ පවුලට සම්බන්ධ විඳලා මිය පරලෝ ගොස් පින් බලාපොරොත්තු වෙන යම් ඥාතියෙක් වේ නම් ඒ හැම දෙනාටම මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඔවුන් මේ පින් අනුමෝදන්ව සැපයෙන් සැපයටපත් වෙත්වා. උපදින භවයක් පාසා සුගතිගාමී ආත්මවල උප්පත්තිය ලබත්වා. ඒ හැම භවයකදීම නිරෝගී සම්පත්තිය උදා කර ගනිත්වා. ඒ හැම භවයකදීම දීර්ඝායු සම්පත්තිය වින්දනය කරත්වා. ගෞතම සම්බුදු සසුන තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරමු.
ඔබ හැම දිනාටත් මේ පින් අනුමෝදන් වීම තුලින් ඔබ හැම දිනාම එදිනදා කරන කියනු ලබන්නා වූ සෑම සියලු යහපත් කටයුත්තක්ම යහපත්ව නිර්පද්‍රිතව ආරක්ෂාකාරීව සිද්ධ කරගන්නට ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සාර්ථකමත් භාවයෙන් යුක්තව සිද්ධ කරගන්නට වාසනාව ලැබේවා. ලොකු කුඩා කොයිකාගේත් හදවත් තුල තිබෙන්නා වූ යහපත් සිතුම් පැතුම් අරමුණු බලාපොරොත්තු ප්‍රාර්ථනීය පරිද්දෙන් මිෂ්ඨප්‍රාය වේවා සඵල වේවා. ඒ සඳහා බුද්ධ ධම්ම සංඝ කියන්නා වූ රත්නත්‍රයේ ජය ශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේ ඇතුළු බෝධිරාජාණන් වහන්සේලාගේ දලදා හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලුම ධාතුන් වහන්සේලාගේ සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදයේ රැකවරණේ නිරන්තරයෙන් ඔබටත් ඔබගේ පවුල් වල සියලුම දෙනාටමත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සිද්ධ කරගන්න හොඳයි. විශේෂයෙන් ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. තථාගත ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය සම්බුද්ධ දේශනේ වසර 5000ක් කල් සුරක්ෂිත භාවයට පත්වන මේ පුණ්‍යවන්ත ලංකාද්වීපයට වර්තමානයේ වන විට අත්වී තිබෙන්නා වූ මේ අභාග්‍ය සම්පන්න කාලය බොහෝම ඉක්මනට ගෙවිලා ගිහින් හැබෑවටම සෞභාග්‍ය සම්පන්න කාලයක් උදා වේවා. මේ අභාග්‍ය සම්පන්න කාලයේ උදා කරලීම සඳහා පාපිෂ්ඨ පාලකයින් මුල්ුණා. ඉතින් ඒ කාරණාවන් හේතු කොටගෙන සෞභාග්‍ය උදා කරලීම සඳහා උපකාර වෙන්නා වූ පාලන තන්ත්‍රය සඳහා ධර්මිෂ්ඨව රාජ්‍ය පාලනය කරන සීලවන්ත ගුණවන්ත පාලකයින් සප්ත අපරිහානීය ධර්මයන්ගෙන් රාජ්‍ය පාලනය කරන පින්වන්ත පාලකයින් දසරාජ ධර්මයන්ගෙන් රාජ්‍ය පාලනය කරන ගුණවන්ත පාලකයින් වැඩි වැඩියෙන් මේ පුණ්‍යවන්ත මාතෘ භූමිය තුල පහළ වේවා. ඒ සඳහා රටවැසියන් සියලුම දෙනාටමත් සම්‍යක් දෘෂ්ටිය පහළ වේවා, නැනනුවන පහළ වේවා. සියලු දෙවියන්ගේ දේව රැකවරණය රටටත් රටවාසීන්ටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සිද්ධ කරමු. අවසන් වශයෙන් ඔබ අප හැම දිනාටම මේ පින් අනුමෝදන් වීම තුලින් අප හැම දිනාම ප්‍රාර්ථනා කරන අන්දමට ගෞතම සම්බුදු සසුන තුලදීම දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියනා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින් කුසල් එකම පාරමී ධර්මයක්ම වේවා කියන චේතනාව ඇති කරවාගෙන අවසාන වශයෙන් මෙහෙම නිවන් ප්‍රාර්ථනා කරගන්න හොඳයි. සසරෙහි කටුක බව නිරතුරු සිහි වේවා. අකුසල් ළඟදී මගේ හිත පසු බට වේවා. කුසල් වලට තව තව හිත යොමු වේවා. ටික ටික නිවන මගේ හද වෙත ලං වේවා. සාදු සාදු මෙමා කළ පින් පෑදි පෑදි දිලේවා. සාදු සාදු මෙමා කළ පව් සේදි සේදි ගිලේවා. ජාති ජාති දුකක් විපතක් කිසිම කලෙකත් නොවේවා. සාදු සාදු මෙපින් බලයෙන් නිවන් සම්පත් ලැබේවා.